Hi guys, අද මම ඔයාලට කියලා දෙනවා මේ වගේ ෆොටෝ එකක් AI tool එකක් use කරලා කොහොමද හදාගන්නේ කියන එක. මුලින්ම ඔයාලා Chrome browser එක open කරගන්න. හරි නැත්නම් මොකක් හරි browser එකක් open කරගන්න. ඊට පස්සේ rook.com rook AI කියලා ඒක නෙමෙයි .com කියලා type කරලා එකපාර enter කරපුවාම site එකෙන් open වෙනවා. මේ විදිහට site එක open වුණාම ඔයාලා මුලින්ම sign up වෙන්න ඕනේ. ඒ කියන්නේ ඔයාගේ මොකක් හරි තියෙන Google account එකකින් ඔයා ඒ site එකට log වෙන්න ඕනේ. මේ විදිහට ඒක sign up එක උඩ ක්ලික් කරාට පස්සේ මේ වගේ ඔයාලට ටික් එකක් දාන්න තැනක් එනවා. ඒ කියන්නේ ඔයා මනුස්සයෙක් කියන එක කියන්නේ human කෙනෙක්. ඊට පස්සේ මෙතන මේ sign Google වගේ Apple එකක් නම් iCloud එකෙන් log වෙන්න පුළුවන්. මෙතන ටික් එක දාලා sign up with Google කියලා දාන්න. ඒක දැම්මට පස්සේ ඔයාගේ email එක එයි. email එක උඩ ක්ලික් කරාට පස්සේ ඔයාට මේ වගේ ඉදිරියට යන්න හරි next කියලා හරි එයි ඔයාගේ තියෙන භාෂාවත් එක්කන්. ඒකත් next කරාට පස්සේ ඔයාව log වෙනවා මේ site එකට. දැන් ඔයාට ඔයාගේ ෆොටෝ එකක් generate කරගන්න පුළුවන්. ඔයාට ඕනේ ෆොටෝ එක upload කරා, ඔයාට ඕනේ capture එක දුන්නා, ඔයාගේ වීඩියෝ එක හදාගත්තා. මුලින්ම මම කරන්නේ මගේ ෆොටෝ එකක් upload කරනවා. මගේ browser එකෙන් open කරලා මගේ phone එකේ gallery එකේ තියෙන මොකක් හරි ෆොටෝ එකක් මම upload කරනවා. මේක අප්ලෝඩ් කරලා මම මගේ කීවර්ඩ් එක දෙනවා. ඒ කියන්නේ මට හැදෙන්න ඕනේ ෆොටෝ එක හැදෙන්න ඕනේ විදිහ. ඒක දුන්නාට පස්සේ මේ සයිට් එකෙන් ඔයාට ඉබේටම ජෙනරේට් කරලා දෙනවා. ChatGPT එකෙන් කරොත් එහෙම එක ඉමේජ් එකයි දෙන්නේ. මේකේ ඉමේජ් දෙක තුනක් දෙනවා. ඔයාට කැමති එකක් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. මේ විදිහට මම මගේ ෆොටෝ එකක් අප්ලෝඩ් කරනවා. අප්ලෝඩ් කරලා මගේ කීවර්ඩ් එකත් මම දෙනවා. ඒ කියන්නේ මට වෙන්න ඕනේ දේ. මේ විදිහට ටයිප් කරලා දීලා එන්ටර් කරාට පස්සේ මේ AI tool එකෙන් ඔයාට අවශ්‍ය ෆොටෝ එක අවශ්‍ය විදිහට ජෙනරේට් කරලා දෙනවා. සම්පූර්ණයෙන්ම ෆ්‍රී. මේකට කිසිම මුදලක් අය වෙන්නේ නැහැ. ෆොටෝ එක ඩවුන්ලෝඩ් කරගන්නත් එහෙම පුළුවන්. සමහර අය වගේ ෆොටෝ එක ජෙනරේට් කරාට පස්සේ ෆොටෝ එකයි බැලුවට පස්සේ අපිට ඒක ඩවුන්ලෝඩ් කරගන්න බෑ. ඒක ඩවුන්ලෝඩ් කරගන්න අපි යාලයි ලයිසන් එකක් ගන්න ඕනේ. එහෙම සයිට් එක ගන්න මේක සම්පූර්ණයෙන්ම ෆ්‍රී. ඔයාලත් යූස් කරලා බලන්න. යූස් කරලා බලලා වීඩියෝ එක හොඳ නම් මට ලයික් එකක් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. ඒ වගේම යට තියෙන බෙල් අයිකන් එක ඔබන්න subscribe කරන්න. එතකොට මේ වගේ වීඩියෝ ඔයාගේ ළඟට හැමදාම ගෙන්න ගන්න පුළුවන්. මෙන්න මේ වගේ ෆොටෝ දෙකක් මට ජෙනරේට් වෙනවා. මෙතනින් ඔයාට කැමති ෆොටෝ එක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. මේ වගේ වෙන captures දාලත් ඔයාට ෆොටෝ ජෙනරේට් කරගන්න පුළුවන්. එහෙනම් guys වීඩියෝ එක මෙතනින් ඉවරයි. goodbye.